හායි කොහොමද ඉතින් ඔයාලට ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අද මම ඔයාලා එක්කන් යන්න හදන්නේ දකුණු කොරියාවේ ගොඩාක් ප්‍රසිද්ධ කෑමක් කන්න. ඒ තමයි ඉතින් සංකෙප්සල්. සංකෙප්සල් කියන්නේ සාමාන්‍යයෙන් සිංහල අර්ථය ගත්තොත් එහෙම මස් පුච්චලා කනවා වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් අපිට ගියපු ගමන් මෙතන පෙන්නනවා මස් වර්ග මොනවද කියලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා අපිට පුච්චන් කන්න ඌරු මස් තියෙනවා, හරක් මස් තියෙනවා, ඊට අමතරව තාර මස් තියෙනවා. ඉතින් ඒ ටික පෙන්නනවා මෙතන මේ නූන ඇවිල්ලා. ඉතින් අපිට ඊට පස්සේ මෙයාලා ටේබල් එකක් arrange කරලා දෙනවා. ඉතින් අපි මේ අයිනම ටේබල් එකට තමා ගියේ යාළුවෝ කට්ටියත් එක්ක. ඉතින් අපිට මෙහෙම ගියාට පස්සේ යාම ඉස්සෙල්ලාම ඇවිල්ලා ටේබල් එක හදලා දීලි කරලා මෙතන මේ මේසේ උඩ තමා අපිට මස් ටික පුච්චන් කන්න තියෙන්නේ. ඉතින් මේ විදියට මේ ගෑස් ලිපක් තමා තියෙන්නේ. ඒක උඩ ප්ලේට් එකක් දාලා තියෙන්නේ. ඉතින් යාම ඉස්සෙල්ලාම ඒක රත් කරලා එහෙම ඔක්කොම කරලා දෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මේ ගියේ බුෆේ එකකට. ලංකාවේ තියෙන බුෆේ අන්න ඒ වගේ සිස්ටම් එකක් තියෙන. ඉතින් මේකේ මේ අපිට කැමති දේවල් ඕන තරම් අපිට අරන් ගිහලා කන්න තමයි තියෙන්නේ. ඉතින් මස් වර්ග තියෙනවා. ඉතින් අපි අරන් යන්න ඕනි මස් අපිට අවශ්‍ය ප්‍රමාණයට අරන් ගිහිල්ලා ඉතින් ඒ ටික පුච්ච ගන්න ඕනි ඉස්සෙල්ලාම. ඉතින් අපි යාළුවොත් එක්ක ගියා. ඉතින් මස් ටික අරන් එන්න. ඉතින් මෙයා නම් මේ දාගන්නේ මේ තාර මස් එක. ඉතින් ඊට එහා පැත්තේ තියෙනවා උරු මස් තියෙනවා, අරක් මස් තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා ඔක්කොම ඊට පස්සේ සූදානම් කරගන්න ඕනි. ඉතින් අපිම මේ විදිහට ඉතින් අපි මස් වර්ග ටික ටික අරන් යනවා. ඉතින් මම මේ අරන් යන්න හදන්නේ ඌරු මස්. ඉතින් මේ විදිහට රවුන්ඩ් විදිහට තියෙන්නේ මේ ඌරු මස් තියෙන්නේ. මේ ඔක්කොම ඩීප් වලට දාලා තියෙන්නේ. ඒ ටික අරන් යන්න ඕනේ. ඉතින් මේ සංකෙප්සල් ගැන විශේෂයෙන්ම කියනවා නම් මේක කොරියාවේ ගොඩක් ප්‍රසිද්ධ කෑම එකක්. ඉතින් මේකේ නම කඩලා බැලුවොත් සම් කියන්නේ සාමාන්‍යයෙන් තුන කියන අර්ථයේ, කෙොප් කියන්නේ සාමාන්‍යයෙන් තට්ටුවක් කියන තට්ටු කියන අදහස තමයි තියෙන්නේ. සල් කියන අර්ථයෙන් අපි ගත්තොත් මස් කියන අර්ථය තමයි ගන්න තියෙන්නේ. ඉතින් මේක ඉතින් විශේෂයෙන්ම හැම තැනම වගේ තියෙන්නේ මේක මේසේ උඩම තමයි මේක පුච්චගෙන කන්න තියෙන්නේ. අපිට මේ මේසේ උඩ තියෙන මේ ප්ලේට් එකට මුකුත් දාන්නේ නැහැ. ඔයිල් අනම්මනම් මුකුත් යූස් කරන්නේ නැහැ. මස් දාපුවාම මේක ඇලවෙන්නේ නැහැ. ඉතින් මෙතන මේ තියෙන්නේ අපිට සංකෙප්සල් කන්න තියෙන මේ අනිත් දේවල් සාමාන්‍යයෙන් තියෙනවා. අපිට හතු වර්ග ගන්න තියෙනවා. එතකොට සුදු ලූණු, අමු මිරිස්, ලූණු, එතකොට තව තියෙනවා සෝස් එකක් වගේ පේස්ට් එකක්, කිම්චි, ඒ ටික තියෙන්නේ වෙනම. මස් ටික තියෙන අර එහා පැත්තේ. ඉතින් ඒ ටික අපි ඉස්සෙල්ලාම ඉතින් මොනවා කරන්නත් කලින් මේසෙට අරන් එන්න ඕනේ. ඉතින් අරන් ඇවිල්ලා මේ විදිහට නිකම්ම අර මේ කුඩිත් දාන්න තියෙන. ඉතින් ඔයාලා දන්නවනේ මේ උරු මස් වල කොහොමද තෙල් තියෙන්නේ කියලා. ඉතින් ඒ තෙල් නිසා මේක ඇලවෙන්නේ නැහැ මේ ප්ලේට් එකේ. ඉතින් මේ විදිහට තමයි රත් වෙන්නේ. මෙතන තාර මස් තියෙන, එහා පැත්තේ උරු මස් තියෙනවා. ඉතින් අපි ආපහු ගියා මස් අරන් එන්න. එකවරම අරන් ගියාම ලේසි නැත්තම් ආයෙ එන්න එපයි. මේ සංකෙප්සල් වලට සාමාන්‍යයෙන් ගන්න ප්‍රසිද්ධම මේ මස් වර්ගය තමයි පෝක්. ඒ කියන්නේ මේ ඌරු මස්. ඉතින් ඌරු මස් එකෙත් සාමාන්‍යයෙන් ගන්නේ ඌරා කියන ඒ සතාගේ බඩ කොටස තමයි ගන්නෙ. ඊට පස්සේ ගන්නවා ඒ බෙල්ල ආසන්නේ තියෙන මස් ගන්නවා. ඉතින් ඒ වගේම ඌරා කම්බුල ආශ්‍රිතව තියෙන මසුත් ගන්නවා. ඊට අමතරව තව ඌරගේ ඇටකටු ආසන්නව තියෙන මස් ඇටකටු සමග වගේ ගන්නවා මස්. ඊට අමතරව ඉතින් හරක් මස්, තාර මස් වගේ දේවලුත් ගන්නවා. ඉතින් මේ සංකෙප්සල් කියන කෑම එක කොරියාවේ මෙච්චර ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි සාමාන්‍ය යාළුවොත් එක්ක, පවුලේ කට්ටියත් එක්ක, එහෙම නැත්නම් කම්පැනි අයත් එක්ක සාමාන්‍යයෙන් වීකෙන්ඩ් එකේ ගිහිල්ලා කන්න තියෙන හොඳම කෑමක් තමයි කොරියාවේ මේ සංකෙප්සල් කියන්නේ. ඉතින් අපි යාළුවොත් එක්ක ගිහිල්ලා chat එකක් දාගෙන ගොඩක් වෙලා කන්න පුළුවන්. ඉතින් මේක රස්නෙම්ම කන්න පුළුවන් එක තමයි විශේෂම හේතුව. මොකද මේක කොච්චරලා අපි කාලා ඉවර වෙනකන් තිබ්බත් මේක ඉතින් අපිට රස්නේ අඩු වෙන්නේ නැහනේ. ලිප සාමාන්‍යයෙන් අඩු වැඩි කරගෙන මස් එක පුච්චගෙන කන්න තියෙන. ඉතින් එතකොට අපිට උණුවෙන්ම රස වෙනසක් වෙන්නේ නැතුව කාලා ඉවරනකම්ම මේක ඒ විදිහට මේ රසය තියෙනවා. ඉතින් මේ විදිහට දෙපැත්ත මාරු කරගෙන මේ පුච්ච ගන්න ඕනේ. ඉතින් ඊට අමතරව මේ හතු දා ගන්න ඕනේ, සුදු ලූණු. ඉතින් සුදු ලූණු ගැන විශේෂයෙන්ම කියනවා නම් මේ මස් එක්ක සුදු ලූණු අනිවාර්යයෙන්ම වගේ කන්න ඕනේ. මොකද මේ මස් වල ගොඩාක් තෙල් තියෙනවා.
ඉතින් ඒ නිසා සුදු ලුණු කියන ඒවා ගොඩාක් කැවෙනවා. ඉතින් මේ මස් ಜಾති කද්දී. ඉතින් ඊට අමතරව කිම්චි, එතකොට තව තියෙනවා මේ ලීක්ස් වගේ ಜಾතියක් ඒවා ඔක්කොමත් එක්ක දාගෙන තමයි මේක ඉතින් කන්න පුළුවන් රසට. ඉතින් ඔයාලට අර ඈතින් පේන්නේ කොළ වර්ගයක් වගේ. ඉතින් ඔය කොළය උතලා තමයි ඉතින් මේ කෑම එක ගන්න. ඉතින් මේ කොළ වලට කියන්නේ සංචු කියලා. ඉතින් සංචු කියන කොළේ තමයි මේක මේ උතලා කන්න තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්න ඉතින් කන වීඩියෝ එකකුත්. ඉතින් මේ සංචු කියන කොළේට අමතරව තව ගන්නවා කෙසිප් කියලා කොළ జాතියක්. අර සාමාන්‍ය ලංකාවේ තලා කියලා කොළ జాතියක් කොළා තියෙනවා නේද? අන්නේ තලා කියන කොළේම තමයි ඉතින් ගන්න. ඉතින් ඒක නම් අපිට ලංකාවේ රසට වැඩි සෙට් වෙන්නේ නැහැ. මේ සංචු කියන කොළේ තමයි මේ අපි රසට හරියට සෙට් වෙන්නේ. ඉතින් මේක කොළේ අමුතු රසක් තියෙනවා. සලාද කොළ ලංකාවේ තියෙන්නේ. අන්න ඒ වගේමයි කැලරිස් නෑ මේ කොළේ. ලොකු රසක් කියන්නේ සාමාන්‍ය රසක් තියෙනවා. ඒක අපිට අර ලංකාවේ දිවට ඒක සෙට් වෙනවා. ඉතින් ඊට අමතරව ඉතින් කියන්න ඕනේ ඉතින් කොරියාවේ මේ වගේ මේ සිත්තම් වල අනිවාර්යයෙන්ම සෝජු බියර් කියන දේවල් අනිවාර්යයෙන්ම තියෙන එක සංස්කෘතියම කොටසක්. ඉතින් අපිට කෑම ගන්න ගමන්ම ඩ්‍රින්ක්ස් ගන්න තියෙනවා. සෝජු සහ බියර් තමයි තියෙන්නේ සොෆ්ට් ඩ්‍රින්ක් වලට අමතරව. ඉතින් සාමාන්‍යයෙන් කොරියාවේ හැම සිත්තමකම වගේ අපිට තියෙනවා. ඉතින් මේ විදිහට අපිට ලිප අඩු කරගන්න පුළුවන්. මොකද මේ මස් එක ඉක්මනට පිච්චුනොත් එහෙම මේ කන්න අමාරුයි. අඟුරු වගේ වෙනවා. ඒ නිසා ඉතින් ඉස්සෙල්ලාම රස්නේ වැඩි කරගෙන පුච්චගෙන ඉවරලා ඊට පස්සේ පොඩ්ඩක් ගින්දර අඩු කරගෙන රස්නේ ලාවට තියාගෙන කන්න තමයි තියෙන්නේ. ඉතින් මේක තව ඉතින් මේ සංකේප්සල් කන්න පොඩි සෝස් එකක් පාවිච්චි කරන. සෝස් එකක් කියන්නේ ඒක නිකන් පේස්ට් එකක් වගේ. ඉතින් ඒකට කියන්නේ සම්ජන් කියලා. එහෙම නැත්නම් තෙන්ජන් කියලාත් කියනවා. ඒක හදාගන්නේ සාමාන්‍යයෙන් සෝයා ඇට වලින් පේස්ට් එකක් හදලා ඒකට මිරිස් වලින් සාමාන්‍ය පේස්ට් එකක් හදා ගන්නවා. ඒකත් එක්ක කලවම් කරලා තමයි මේක හදාගන්නේ මේ සෝස් එක. නැත්නම් මේක මේ පේස්ට් එකක් කියලාත් අපිට කියන්න පුළුවන්. ඒ සෝස් එක නැත්නම් පේස්ට් එක හදාගන්න සාමාන්‍යයෙන් අපිට බොංචි, අමු මිරිස්, සුදු ලුණු, ලුණු, තල තෙල්, තල ඇට වගේ දේවල් එකතු කරලා තමයි මේ පේස්ට් එක හදාගන්නේ. ඉතින් ඒකත් කලවම් වුණාම මාරම රසක් තියෙන්නේ. ඉතින් මේ ලංකාවේ වගේ නෙවෙයි ඉතින් කොරියාවේ මේ සෝජු බියර් සංස්කෘතිය කියන්නේ ඒක සාමාන්‍යයෙන් එක්කෙනෙක් තමයි මේ ග්ලාස් ඔක්කොටම දාන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඒක ඉන්න කට්ටියගෙන් වැඩිමල්ම එක්කෙනා තමයි සාමාන්‍යයෙන් ඒ ග්ලාස් වලට දාන්නේ. එහෙම නැත්නම් වෙන එක්කෙනෙක් වයස වැඩි පිළිවෙලට ග්ලාස් වලට දාලා දෙනවා හැමෝටම. ඉතින් සාමාන්‍යයෙන් ග්ලාස් එකට අපි නම් ඉතින් යාළුවෝ නිසා ඒ විදිහටම ඉතින් කරන්නේ නැහැ. මේ අපි නිතර උදේ හවස හම්බ වෙන කට්ටිය නිසා. නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් ග්ලාස් එකක් අල්ලද්දි අත් දෙකෙන්ම අල්ලන්නේ. එතකොට සෝජු හෝ බියර් දාන එක්කෙනත් අත් දෙකෙන්ම අල්ලලා තමයි ඒක දාන්නේ. ඒ වගේ ඉතින් අම්මලා තාත්තලා කට්ටියත් එක්ක මෙතන කන්න ගියාම ඩ්‍රින්ක්ස් ගන්නවා නම් සාමාන්‍යයෙන් ඒ කට්ටියට එහා පැත්ත හැරලා වගේ තමයි මේක මේ අපි ඩ්‍රින්ක් එක ගන්න ඕනේ. ඒක සංස්කෘතියේ කොටසක්. සහ අපි සජන් නිම්ලා කට්ටිය කම්පැනි පාටි වලට හේසික් කියලා තියෙන ඒවට ගියාම තියෙන සජන් නිම්ලත් එක්ක ඩ්‍රින්ක්ස් ගද්දි අපි සාමාන්‍යයෙන් යාළුවොත් එක්ක ඩ්‍රින්ක්ස් ගන්නවා වගේ ෆේස් ටු ෆේස් එහෙම ගන්නේ නෑ. ඉතින් අර එහා පැත්ත හැරලා පොඩ්ඩක් එහෙම තමයි ගන්න. ඉතින් ඒක අපි දාද්දි අත් දෙකෙන්ම අල්ල ගන්න ඕනි කප් එක ග්ලාස් එක හෝ. එතකොට තමයි ඉතින් ඒක සාමාන්‍යයෙන් එක කට්ටිය ඔක්කොම එකවර තමයි ඒක බීලි ඉවර කරන්නේ. ඊට පස්සේ දාන එකත් හැමෝටම අර විදිහටම දාන්න. ඉතින් දාලි වෙලා චීස් කරලා තමයි බොන්නේ. ඉතින් ඊට පස්සේ ඒකත් හැමෝම එකට වීලා ඊළඟ එක දාන්නෙත් හැමෝටම ඒ විදිහටම. ඉතින් මේ විදිහට තමයි මම කියපු සංචු කියන කොලේ උඩට තමයි දාගන්නේ මේ හැමදේම. ඉතින් හතු තියෙනවා, එතකොට සොසේජස් තියෙනවා, කිම්චි තියෙනවා, එතකොට මේ මස් එක තියෙනවා. ඒ හැම එකම ඉතින් මේ තමන්ගේ කටට පුළුවන් ප්‍රමාණයට දාගන්න ඕනේ. ඉතින් මේක අර පොඩ නෙවෙයි කන්නේ. මේක මේ කොලේ ඔතලි වල එහෙම කට ඇතුළට තමයි දාගන්න ඕනේ. ඉතින් සුදු ලුණු අනිවාර්යයෙන්ම ඉතින් ඒකට ඇඩ් කරගන්න ඕනේ. ඒකත් එක්ක අමුතු රසක් එනවා. ඉතින් ඒ ටික ඔක්කොම කට ඇතුළට දාගෙන ඉවරලා මිරිස් කරලුකුත් පොඩ්ඩක්
කට ඇතුළට දාලා හපලා ඒ ඔක්කොම අර මික්ස් වෙද්දි අමුතුම රසක් එන්නේ මේ සංකේප්සල් කියන කෑම එකේ. ඉතින් මේ සංචු කියන කොලේ තමයි ඉතින් අපි රසට සාමාන්‍ය සෙට් වෙන්නේ. මේ විදිහට ඉතින් හතු තියෙනවා ප්‍රසිද්ධයි කොරියාවේ හතු වර්ග. ඉතින් මේ විදිහට හතු ටිකක් දාගෙන ඉවරලා කොලේට දාගෙන ඉවරලා මේ විදිහට නිකන් අර බුලත් පිටක් තියෙන්නේ ලංකාවේ යන්න ඒ වගේ මේක උතා ගන්න ඕනේ. ඉතින් උතාගෙන ඉවරලා එක පාටම ඉතින් අර මම කියපු අර පේස්ට් එක තමයි මේ ඊළඟට මෙයා මේ දාගන්නේ. මම කිව්වා රතු පාටට හුරු පේස්ට් එකක් තියෙනවා කියලා බොන්චි යට වලින් හදන එකක්. ඉතින් ඒක පේස්ට් එක නැත්තම් සෝස් එකත් මේකට පොඩ්ඩක් දාගෙන ඉවරලා මේ විදිහට ඉතින් කට ඇතුළට දාගෙන ඉවරලා කන්න තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි සංකේප්සල් කියන කෑම එක සහ කෑම එක කන විදි හරිම රසයි. ඉතින් සාමාන්‍යයෙන් කොරියාවේ වීකෙන්ඩ් එකට ගොඩක් යාළුවෝ එහෙම නැත්තම් කම්පැනි කට්ටිය ඒ වගේ කට්ටියත් එක්ක ඉතින් ගිහිල්ලා කනවා. ඉතින් මමත් ඉතින් ඔන්න දාගන්නවා. ඉතින් ගොඩාක් එක අර කන්න බැරි නිසා චුට්ට හැම එකෙම මම ගන්නේ කිම්චි දාගත්තා, සුදු ලුණු, මස් කෑල්ලක්, ඒ වගේම ලුණු. මෙතන තමයි ලුණු එක තියෙන. ලුණු සහ මේ මොනවද ලීක්ස් තියෙනවා. ඉතින් චුට්ටකුත් දාගන්න ඕනේ. ඒ විදිහට දාගෙන ඉවර වෙලා මම කියන්නේ සුදු ලුණු අනිවාර්යයෙන්ම ගන්න කියන්නේ ඒක සුදු ලුණු මික්ස් වුණාම මේ මාරම රසයි. ඉතින් ඉතින් අරන් තමයි ඉතින් කන්න තියෙන්නේ. ඉතින් අපි තව ගෙනාවා මස්. ඉතින් මේ කෑම එකේ අතීතය ගැන පොඩ්ඩක් කියනවා නම් ඉතින් මේක මේ ළඟදී ප්‍රසිද්ධ වුණ කෑමක් නෙමෙයි. සාමාන්‍යයෙන් 1970 80 වගේ කාලේ ඉඳන් තමයි මේක මේ කන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට ඉතින් මේ ෆ්‍රිජ් වල දාලා ඩීප් ෆ්‍රීස් කරලා කෑම ගත්තේ නෑ. ෆ්‍රෙෂ් පිටම තමයි. ඉතින් මේක මේ කාලේ කාලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ සාමාන්‍යයෙන් කොරියාවත් කාර්මීකරණය වුණාට පස්සේ සාමාන්‍යයෙන් නගර ජීවිත වැඩි වුණා. ඉතින් නගරවල මිනිස්සු ඉන්න පටන් ගත්තේ. ඊට පස්සේ ඉතින් මේ කට්ටිය ඉතින් මේක ටික ටික කන්න පුරුදු වුණා, රස වුණා, ප්‍රසිද්ධ වුණා සහ විශේෂම හේතුව තමයි මේක ඉක්මනින් කන්න පුළුවන් නිසා. සාමාන්‍යයෙන් ගොඩාක් වෙලා මේක යන්නේ හදාගන්න සහ අවසානයේ වෙන සුරු ඉතින් මේක රස්නෙට රස වෙනසක් නොවේ කන්න පුළුවන් දේත් එක්ක ඉතින් මේක ඉක්මනින්ම කොරියාවේ ප්‍රසිද්ධ වුණා. මේ සූඩම් වගේ තමයි මේක කන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා තවත් ප්‍රසිද්ධයි. ඒකත් එක්ක ඉතින් කොරියාවේ අද මේ වෙනකොට ඉතින් සංස්කෘතියේ නිකන් කොටසක් වගේ වෙලා තියෙන ඉතින් මේ සංකේප්සල් කියන එක. ඒකට පේනව නේද මේ වැටෙන්නේ මේ තෙල්. කියන්නේ මං කියවනේ මේ ප්ලේට් එකකට මුකුත් දාන්නේ නැහැ කියලා. ඉතින් මේ මස් වල තියෙන තෙල් තමයි ඉතින් සාමාන්‍යයෙන් මේ වැටෙන්නේ අර මේ ඒකේ අර අයිනෙන් තියෙන පොඩි කප්පයක් වගේ ඒකට තමයි තෙල් ඔක්කොම වැටෙන්නේ. මම අවසානට පෙන්නන්නම්කෝ අපි කාලි වුණාට කොච්චර තෙල් ටිකක් අයින් වුණාද කියලා. ඉතින් මේ විදිහට අපි අර මුදුනටම වගේ තමයි සාමාන්‍යයෙන් දාගන්නේ කිම්චි සහ සුදු ලුණු සහ මොනවද මේ හතු වර්ග වගේ. එතකොට උඩම ටික පොඩ්ඩක් අර මේ පිච්චෙන ගතිය අඩුයි. ඉතින් මැද හරිය තමයි සාමාන්‍යයෙන් පිච්චෙන්නේ. එතන තමයි මස් දාගන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම කියනවනේ අපි මේ ගිය බුෆේ එකක් වගේ කරන්නේ. සාමාන්‍යයෙන් බුෆේ නැතුව නෝමල් සිත්තන් තියෙනවා. ඉතින් ඒ වගේමුත් අපිට මේ කන්න පුළුවන්. එතකොට අපිට සාමාන්‍යයෙන් මස් දෙන්නේ ග්‍රෑම් ගානට. ඉතින් එක ප්ලේට් එක ග්‍රෑම් ගාන වෙනස් වෙන. ඉතින් අපිට අවශ්‍ය ග්‍රෑම් ගාන තමයි අපිට ඕඩර් කරන්න ඕනේ. එතකොට ඉතින් ඒ කට්ටිය මේසෙට ගෙනත් දෙනවා. ගෙනත් දුන්නට පස්සේ මේ විදිහටම ඉතින් අපි අවශ්‍ය ප්‍රමාණය දාගෙන කන්න තියෙන. ඉතින් මේක ඉතින් විශේෂ බුෆේ සිස්ටම් එක නිසා අපිට ඉතින් අරන් එන්න ඕනේ. අරක ඉතින් අපිට ග්‍රෑම් ගානට ගෙනත් දෙනවා. අන්තිමට තමයි ඊට පස්සේ ඉතින් ග්‍රෑම් ගානට අනුව තමයි බිල හදන්නේ. ඉතින් මේක ඉතින් අපි ගොඩාක් වෙලා එන්ජොයි කරා. ඉතින් චැට් එකක් දාගෙන යාළුවෝ කට්ටියත් එක්ක කෑවේ. ඉතින් මේක ඇත්තටම ගොඩක් මේක ප්‍රසිද්ධ වුණ එක ඒක ප්‍රසිද්ධ වෙනවා අවසාන මේ කියන්නේ ප්‍රසිද්ධ වෙන්න ඕනි කෑමක්. ඉතින් මේක යාළුවොත් එක්ක ඉතින් මේ කෑම එක්ක අද ඉතින් වෙලා යනවා තේරෙන්නේ නැහැ. ඉතින් උදේ හවස හම්බෙන යාළුවෝ වුණත් ඉතින් මේ කෑම කාලි කරනකම් ඉතින් චැට් එකක් දාගෙන හැමෝත් එක්කම ඉතින් එන්ජොයි කරා ඉතින් කෑම එක. ඉතින් මේ ගෙනල්ලා තියෙන්නේ මේ ඌරාගේ හැම කොටස. සාමාන්‍යයෙන් මේක නම් කන්න ටිකක් අමාරුයි. අමාරුයි කියන්නේ මේක නිකන් ඇල වෙනවා වගේ. සහ නිකන් චුයින් ගම් වගේ නිකන් මේක හපලා කන්න ටිකක් අමාරුයි.
ඉතින් අර එක යාළුවෙක් try කරලා බලන්න ඕනි කියලා ඉතින් අරන් ආවා. මේක ඉතින් සාමාන්‍යයෙන් මේ කතුරක් එහෙම අනිවාර්යයෙන්ම තියෙනවා සික්තමක. අපිට දැන් හෙජංකුක් කියලා කෑමක් තියෙන හෙජංකුක් එක කන්න ගියාම මේ කතුරක් තියෙනවා අනිවාර්යයෙන්ම මේ ටික කපා ගන්න. ඉතින් අපි මේ විදිහට ඉතින් මේක පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ නැත්නම් කන්න අමාරුයි. තා පිච්චෙන්නේ නැහැ නික්මනට. ඒ නිසා අපි මේක ඉස්සෙල්ලාම පොඩි කොටස් වලට කපා ගන්න ඕනේ. ඉතින් මේ ආකාරයට පොඩියට කපාගෙන ඒකත් අපි පුච්ච ගන්න ඕනේ. පුච්චගෙන ඉවරලා තමයි ඉතින් කන්න ඕනේ. මේක ඉතින් හොඳට පිච්චෙන්න ඕනේ නැත්නම් බඩේ අමාරු වගේ හැදෙනවා. හරියට පිච්චුන් නැත්නම් ඉතින් කලබලයක් නැතුව හිමීට කන්න පුළුවන් සුපිරිම කෑමක් තමයි මේ කොරියාවේ තියෙන සංකෙප්සල් කියන්නේ. ඉතින් කොරියාවට එන්න ආසාවෙන් බලාගෙන ඉන්න කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඉතින් ආපු ගාම try කරන්න කියලා කියනවා මේ සංකෙප්සල් කියන කෑම. ඉතින් ඒ තරම් රසයි. සහ ඉතින් අපේ වීඩියෝ බලන කට්ටිය අනිවාර්යෙන් like එකක් comment එකක් දාන්න වීඩියෝ එක ගැන. ඉතින් අපි ආයෙම ගෙනාව හතු මං කියන කොරියාවේ ටිකක් ප්‍රසිද්ධයි හතු කියලා. ඉතින් අපි හතුත් අරන් ආවා. ඉතින් දැන් මේ කාලා අන්තිම හරිය වගේ තමයි යන්නේ. දැන් නම් හරි අමාරුයි කන්න. ඔයාලට පේනව නේද මේ බලන්න මෙතනින් මේ මම පෙන්නන්නම් මේ තෙල් ගොඩ. දැන් අපි මේ අවසාන හරිය යන්නේ. බලන්න තෙල් අර කප් එකට කොච්චර පිරලා තියෙනවද කියලා. ඉතින් මේ ඌරගේ තෙල් තමයි ඉතින් මේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපේ දවස ගෙවුනේ. ඉතින් සංකේප්සල් වීඩියෝ කොහොමද? හොඳයිද? ඔයාලා අදහසක් ගත්තද මේ සංකේප්සල් කියන කෑම එක ගැන? ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ආයෙත් දවසේ ඉතින් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඉතින් අදට මම සමුගන්නවා. ඉතින් වීඩියෝ එක අනිවාර්යයෙන්ම කොරියාව කියන රටට ආසාවෙන් ඉන්න යාළුවෙකුට ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ඊළඟ දවසේ ලස්සන වීඩියෝ එකකින් හමුවෙමු. එහෙනම් ඔයාලා හැමදෙනාම පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. එහෙනම් හැමෝටම මුත්සරණයි. ජය වේවා.